ආයුබෝවන් මේ ජනවාරි මාසයේ අවසාන සඳුදා දිනේ තමයි ඔබට හමු වන්නේ. ඉතින් ඔබ මේ මාසයෙන් පස්සේ උදාවන පෙබරවාරි මාසය තුල ඔබ තීරණය කරලා ඇති සමහර වෙලාවට පෙබරවාරි මාසයේ ඔබේ මේ ජීවිත ගමනේ ඉතාමත් වැදගත් මාසයක් බවට පත් කරගන්න ඕනි කියලා. ඒ සඳහා ඔබ විවිධ දේ යෝජනා කරගෙන ඇති. සමහර වෙලාවට ඔබ තීරණය කරන්න පුළුවන් පෙබරවාරි මාසය තුල මම කිසිදු දෙයක් සිදු නොකර ඉන්නට මම තීරණය කරනවා කියන එක. කෙසේ වුණත් ඔබගේ දෛවෝපගත සිදුවීම් ඔස්සේ ඔබේ ජීවිතයේ සාර්ථක ප්‍රතිඵලයක් ළඟා කරගන්නට ජ්‍යොතිර්විද්‍යානුකූලව අදත් අපි ඔබට උපදෙස් ලබා දෙන්නට. ඒ විතරක් නෙමෙයි ඒ නිවැරදි ඇසෙන් ඔබට අවශ්‍ය කරන ඒ ඉලක්කය ජය ගන්නට ඔබ ධෛර්යවත් කරන්නට ශක්තිමත් කරන්නට අද දවසේදීත් අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් එතුමන් පිළිබඳ ඔබ තුළ ඇත්තේ දැඩි විශ්වාසයක්. ඉතින් එතුමන් අදත් ඔබ වෙනුවෙන් ඔබගේ අනාගත ඉලක්කයන් ජය ගන්නට තෙවන ඇසක් උපයෝගී කරගෙන නිවැරදි ජ්‍යොතිර්විද්‍යානුකූල කරුණු ඔබේ ජීවිතයට ළඟා කර දෙන්නට අදත් එතුමන් සූදානම්ෙන් සිටිනවා. එතුමන් අමාත්‍යාංශ කිහිපයක උපදේශකවරයෙක් විදිහට කටයුතු කරනවා. එපමණක් නොවේ ලංකාවේ දක්ෂ ප්‍රකට ඒ වගේම විශ්වාසවන්තනීය අනාවැකි පළ කරන්නෙක් විදිහට මට එතුමන්ව හඳුන්වා දෙන්නට පුළුවන්. ඒ වගේම තමයි ප්‍රවීණ දක්ෂ ජ්‍යොතිර්වේදියෙක් විදිහට මට එතුමන්ව හඳුන්වා දෙන්නට පුළුවන්. අද දවසේදීත් ඔබේ ඒ ජීවිතයේ සියලු කරුණු සාර්ථක කර දෙන්නට ජ්‍යොතිර්විද්‍යානුකූල තෙවන ඇසක් ඇති ආචාර්ය මංජුල පීරිස් මහත්මයා අපි බොහොම ගෞරවයෙන් යුතුව අද දවසේ අපේ වැඩසටහනට පිළිගන්නවා. ආයුබෝවන් ඔබතුමන්ට. ආයුබෝවන්. අද මේ උදා වූ සඳුදා දවස මංජුල පීරිස් මහත්මයා මේ 2012 වර්ෂයේ ජනවාරි මාසයේ අවසාන සඳුදා දිනේ. විශේෂයෙන්ම අපිට මේ අදින් පස්සේ තව දිනයකට එහෙම 31 වෙනිදා පස්සේ උදා වූ පෙබරවාරි මාසයේ සමහර වෙලාවට විවිධ අයට විවිධ අදහස් තියෙන මාසයක්. සාමාන්‍යයෙන් සුබ කටයුතු සඳහා කාලය වෙන් කරගන්න නැති මාසයක්. නොඑක ආකාරයේ විවිධ අදහස් තියෙන මාසයක්. ඉතින් මම හිතනවා මේ ඔබතුමන් ඉස්සෙල්ලාම මේ 2012 වර්ෂයේ පෙබරවාරි මාසයේ පළමු සතිය සඳහා අද දවසේදී සතියේ පලාපල ගෙනෙන්නත් බලාපොරොත්තු වෙනවා. ඊට කලින් මම දැනගන්නට කැමතියි පෙබරවාරි මාසයේ ජ්‍යොතිර්විද්‍යානුකූලව කොයි වගේ මාසයක්ද? ඔෂාන් දුරුතු නවන් කියලා කියන්නේ නැවුම් කියන එක. ඒ කියන්නේ නවන් මාසේ නැත්නම් නැවුම් මාසේ නැවුම් බලාපොරොත්තු ඇතුව ආරම්භ වෙන මාසයක්. මේක ජ්‍යොතිර්විද්‍යාවේ කියනවා නැකත් නැති මාසයක් කියලා. නමුත් 2012 කියන මේ වසරේ නම් පෙබරවාරි මාසේ නැකත් කීපයක් යෙදිලා තියෙනවා. එකක් දෙකක් විතර යෙදිලා තියෙනවා මාසයේ ආරම්භයේදීම. ඉතින් දුරුතු මාසයේ ගත කරලා නවන් මාසේ නැවුම් බලාපොරොත්තු ගොන්නක් සිත ඇතිව තුරුළු කරගෙන ඒ නැවුම් බලාපොරොත්තු සාක්ෂාත් කර ගැනීමේ අභිප්‍රාය එක්ක ආරම්භන සටනක ආරම්භයක් සනිටුවන් වෙනවා අනිද්දායි. ඉතින් එහෙම කියනකොට ෂාන් අපි පොඩ්ඩක් හොයලා බලන්න ඕන ඉඳලා හිටලා රටේ ලෝකෙ සිද්ධ වෙන දේවලුත්. එහෙම කිව්වොත් එහෙම අද වගේ දවසක තමයි මහත්මා ගාන්ධිතුමන්ගේ විපත සිදු වුණේ ඉන්දියාවේ. මහත්මා ගාන්ධිතුමන් 1948ක් වූ ජනවාරි මාසයේ 30 අදවැනි දිනක තමයි ඒ මහා බලවතාණන්ගේ විපත සිදු වුණු දවස. ඉතින් අපි රටේ ලෝකය ගැන පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ කියලා කිව්වේ ඒ නිසයි. ඒකත් එක්ක ඒක පුංචි ලෝකෙට ඉන්දියාවට විශේෂයෙන් දුක් මුසු දවසක් වුණත් පොඩි සතුටු ආරංචියක් ඔබ හමුවේ තබන්නේ මම දැන් මේ සූදානම් වෙන්නේ. ෂාන් කිව්වා අනාවැකි කීමට ප්‍රකට පුද්ගලයෙක් කියලා මංජුල පීරිස් කියන්නේ. ඒක මේ වචනෙත් එක තවදුරටත් සනාථ වෙනවා. මොකද පසුගිය අතීතයට මම හැරිලා බැලුවොත් එහෙම තියුණුවන් හේරත් ඇඹුල්දෙනියේ ඉන්න තියුණුවන් හේරත් කියන දරුවා ලංකාවේ අංක 1ට සමත් වෙනවයි කියලා කිව්වා. මම රොයල් කොලෙජ් එකේ ඉගෙනුම ලැබුවේ ගණිත අංශයෙන් පළවෙනිය වෙනවයි කියලා මම අනාවැකියක් පැවසුවා. ඒ විදිහට මේ දරුවා මම කියලා වසරකට එකමාරකට පසුව රොයල් කොලෙජ් එකේ ලංකාවෙන් පළවෙනිය වුණා. ඊට පසු මම තව අනාවැකියක් දැන් ඔහු වෙනුවෙන් පවසලා තියෙනවා. ඔහු දැන් එයාක්‍රාෆ්ට් ඉංජිනේරින් කරනවා ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර. ඔහු ඕස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාලයේත් අංක 1 2 3න් එකකට සමත් වෙනවයි කියලා මම අනාවැකියක් පවසලා තියෙනවා. තවත් ඒක නැවතත් මතක් කිරීමක් කරනවා. මේ යන්නේ ඒ වගේ දෙවනියට සඵල වුණු විශ්මිත අනාවැකියක් ගැන. මෙවරත් මම කිව්වා ලංකාවේ අංක 1ට සමත් වුණු දරුවෙක් ගැන. ඒත් රොයල් කොලෙජ් එකේමයි. මේ දරුවගේ නම ප්‍රමිත් රුවන් පතිරණ.
ඔබ අහලා බලන්න මේ කියන දේ සත්‍යයක්ද අසත්‍යයක්ද කියලා. ප්‍රමිත් රුවන් පතිරණ තමයි මේ පාර විද්‍යාංශයෙන් බයෝ සයන්ස් වලින් ලංකාවේ පළවෙනිය වුණේ. ඒ දරුවටත් මම වසරකට පමණ ප්‍රථම ඒ දෙමව්පියන්ට පවසලා තියෙනවා මේ දරුවා නිසා වංශයම බබලවන ජයග්‍රහණ ලබාගෙන මේ විභාගේ ජය ගන්න බව ඒ දෙමව්පිය කැමති ලබන සතියේ මේ මැදිරියට පැමිණ ඔබ හමුවේ මේ අනාවැකිය සත්‍ය වුණු බව පවසන්නේ. ඔහු ඒ මව ගිය සතිය තමයි මගේ නිවසට පැමිණියේ. පැමිණිලා මට ඒ කැසට් පටිය දාලා ඉස්සෙල්ලා අහන්න කිව්වා මුකුත්ම නොකිය. මටත් කෘතුහලයක් වගේ මම කැසට් එක දාලා ඇහුවා. අහලා ඉවරුනාට පස්සේ කිව්වා මෙතන හඳහම් බලන්න ආපු සියලුම දෙනාට මම මේක පැවසුවා. ඔබ මේ කිව්ව අනාවැකිය අපිට සඵල වුණා. මම මේ ආවේ ඒක දැනුම් දෙන්නයි කියලා. ඉතින් මට පුදුම සතුටක් ඇති වුණා. මම දැන් පත්තර කැඳවලා පත්තර වලටත් මේක කියනවා සහ දෙරණ මාධ්‍යයටත් ඒව ලබන සතියේ ගේන්න අපේ නිෂ්පාදකතුමිය සහ ලක්සිරි මහත්මයා ඇතුළු ඒ බලධාරීන්ගෙන් අවසර පතනවා. ඉතින් ඒක එක්තරා විදිහක මට සතුට දනවන කරුණක් වගේම ඔබගේ විශ්වාසය තවදුරටත් තාහුරු වෙන්න හේතු වෙයි. ඉතින් එහෙම කියනකොට ශාන් මේ ජ්‍යොතිර්විද්‍යාව කියලා කියන්නේ අතීතයේ සිදුවුණු දේත් අනාගතයේ සිදුවෙන දේත් දිවසින් මෙන් කියන්න පුළුවන් එකම ශාස්ත්‍රය. ජ්‍යොතිෂ ශාස්ත්‍රය කියන එක මහා පුළුල් ශාස්ත්‍රයක්. මහා සාගරය හා සමානයි. මේ අපේ රටේ තොටේ නෙමෙයි ලෝකේ ඉන්න සියලුම ජ්‍යොතිර්වේදීන් ගාව තියෙන්නේ මේ සාගරයක් බඳු ජ්‍යොතිර්විද්‍යාවෙන් කන් හැන්දක් පමණයි. බොහොම ස්වල්පයි පොඩ්ඩයි. ඉතින් එවැනි මේ මහා බලගතු මේ ගැඹුරු ශාස්ත්‍රයෙන් ඔබට ඔබගේ ජීවිතයට සරදම් කරන දෛවය තුලින් ඔබගේ ජීවිතයේ අනාගතය කියලා දෙන්න පුළුවන් කමක් තියෙනවා. මට විශ්වාසයෙන්ම කියන්න පුළුවන් කමක් තියෙන දෙයක් තමයි යම්කිසි පුද්ගලයෙක්ගේ ඊ타ත්ම අවශ්‍ය කරන මොහොතකදී ගන්නා වූ ඩිසිෂන් තීරණ ඔහු රස්සාවෙන් අයින් වෙන්නද විදේශයකට යන්නද මේ රෝගියාගේ ජීවිතයෙන් සමුගනීද රෝගියා රෝගේ සුව වේද ආදී වැනි බැරෑරුම් ප්‍රශ්නවලදී මට හරියටම කිරිගහට එන්න වගේ තීරණ දෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඒකත් එක්ක මේ ලිපි සහ ලග්න පලාපල ඔබ වෙනුවෙන් ඊ타ත්ම වෙහෙස මහන්සි වෙලා තමයි සකස් කරන්නේ. සකස් කරලා අපි බලන්නේ දෙරණ නාලිකාව ඔස්සේ මේ මඩලේ සිට ඔබට දෙන දේ හරිම පෙරලා රත්තරන් වගේ හරිම දේ ඔබට දීලා ඔබගේ ජීවිතය ආලෝකමත් කරන්න. ඉතින් එහෙම කතා කරනකොට මට හිතුණා මේ තව පුංචි දෙයක් අපි ජනතාව වෙනුවෙන් කියලා දෙන්න ඕන කියලා. මමත් ශාන් අපි මේ කවුරුත් පුංචි කාලේ ලදරු කාලේ දරුවා බිහි වුණු ගමන්ම හාපුරා කියලා කරන චාරිත්‍රයක් ගැන. මේ චාරිත්‍රය තමයි රන් කිරි කටගෑම කියලා අපි කියන්නේ. දැන් මේක ව්‍යවහාර වෙනවා. අපි ඕනතරම් අහලා තිනවා ජ්‍යොතිර්විද්‍යාවේ තියෙනවා ආයුර්වේද විද්‍යාවේ තියෙනවා රන් කිරි කටගානවා කියලා. නමුත් මේ කිව්වට මේක අපි කවුරුත් හරියාකාර දන්නේ නැහැ ශාන්. මේක කෙරෙන්නේ කොහොමද මොකද්ද මේ තුලින් ඇති වෙන්නේ මොකද්ද කියලා. මේ රන් කිරි කටගෑම තුලින් ආයුර්වේද විද්‍යාවෙත් ජ්‍යොතිර්විද්‍යාවෙත් කියවෙනවා මේ දරුවාගේ නුවණ වැඩෙනවා කියලා. මතක ශක්තිය ධාරණ ශක්තිය ඇති වෙනවා කියලා. ශරීර ශක්තිය ඇති වෙනවා කියලා. ඔහුගේ ආයුෂ ශක්තිය වැඩි වීමෙන්ද ශරීරයේ රන්වන් පැහැයෙන් වර්ණවත් වීමද ඇති වෙනවා කියලා මේ රන් කිරි කටගෑම තුල. දැන් මේ රන් කිරි කටගානවා කියන්නේ මොකද්ද? රන් සුණු නැත්තම් ස්වර්ණ භස්ම ස්වල්පයක් ස්වර්ණ භස්ම තියෙනවා මේ බෙහෙත් බඩු කඩවල් වල කිව්වට සුළු ඒ වගේ නෙමෙයි විදේශයන්ගෙන් බඩු ගෙන්නන ප්‍රධාන නගරවල කොළඹ වගේ ප්‍රධාන නගරවල ගන්න තියෙනවා ලොකු බෙහෙත් සාප්පු වල මට නම් කියන්න මේ අවස්ථාවේ තහනම් නිසා මම කියන්නේ ස්වර්ණ භස්ම නැත්තම් රන් සුණු කියලා කියනවා. රන් සුණු ස්වර්ණ භස්ම ස්වල්පයක් මීපැණි සහ ගිතෙලෙන් අනා ස්වර්ණ භස්ම ස්වල්පයක් මීපැණි සහ ගිතෙලෙන් අනා මිශ්‍ර කොට මව හෝ පියා වෙදඟිල්ලෙන් මැදඟිල්ල නෙමෙයි වෙදඟිල්ලෙන් බිලිඳාගේ දිවේ කටගෑම තමයි නියම රන් කීරි කටගෑම කියලා කියන්නේ. ස්වර්ණ භස්ම ස්වල්පයක් ගිතෙල් සහ මීපැණියෙන් මිශ්‍ර කොට අනා වෙදඟිල්ලෙන් මේ පුංචි දරුවාගේ දිවේ ගෑම තමයි නියම රන් කිරි කටගෑම කියලා
ජ්‍යොතිර්විද්‍යාව සහ ආයුර්වේදය හඳුන්වන්නේ. මේ රන් කිරි කට ගෑමෙන් නැවත කිව්වොත් නුවණ වැඩෙනවා, මතක ශක්තිය, ධාරණ ශක්තිය ඇති වෙනවා, ආයුෂ වර්ධනය වෙනවා, ශරීරයේ රන්වන් පැහැයෙන් වර්ණවත් වෙනවා, විවිධ රෝගාබාධ වලින් දරුවා ආරක්ෂා කරනවා කියලා කියනවා. මේක කරන්න බැරි කෙනෙකුට උතුම් වූ මව්කිරි කට ගෑවත් ප්‍රශ්නයක් නැහැ. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් නියම චාරිත්‍රානුකූල කරන ක්‍රමය තමයි මේ මම ඔබට අද පැහැදිලි කරේ. එහෙනම් අපි වැඩි කාල වේලාවක් ගන්නේ නැතුව යමු ලග්න පලාපල වෙත. අද ලග්න පලාපල දීර්ඝ විස්තරයක් නොදී ලිපි දහස් ගණනක් ඇවිල්ලා තිනවා. තව මලු කීපයක් තියෙනවා මෙතෙන්ට ගේන්න බැරුව. ඉතින් ඒ නිසා වැඩිපුර ලියුම් ප්‍රමාණයකට අවස්ථාව දෙන්න ඕනයි කියලා මම යටිහිතේ හිතුවා. ඉතින් ඒකත් එක්ක ඔබට අපි අද ලග්න පලාපල රත්තරන් වගේ පෙරලා ගෙනල්ලා තිනවා. නමුත් දීර්ඝ විස්තරයක් නොදී හොඳම සාරාංශය දෙන්න බලාපොරොත්තු වෙනවා. අපි බලමු මේෂ රැස ගැන. මේෂ ලග්නයේ ආරම්භයත් එක්කම ශාන් මේ සතියේ ගජකේශරී කියන රාජයෝගයේ නිර්මාණය වෙලා තියෙනවා. එතකොට කර්මගුරු කියන දෝෂය භංග කරමින් ගජකේශරී කියන රාජයෝගයේ මතුවෙමින් ආරම්භුණු සතියක් මේෂ රැසෙන් උපන් අයට. ඒ කියන්නේ මෙතෙක් පැවති පමා වුණු සියලුම බලාපොරොත්තු සඵල කරමින් ජීවිතයේ සතුට ළඟා කරවන සතියක් බවට සතියපත් වෙනවා. ඒ විතරක් නෙමෙයි මේෂ රැසෙන් උපන් අයට ඵලදායි දුර ගමන් යෙදෙනවා. ඒ තුලින්ද යම්කිසි ජීවිතේට අලුත් දේවල් එකතු කර ගැනීමට සහ ජීවිතේට අනාගතයට යම්කිසි දෙයක් සම්පූර්ණ කර ගැනීමට හේතු වෙන දේවල් සිද්ධ කර ගැනීමට පුළුවන් වෙනවා. ඒ වගේම තමයි මේෂ රැසෙන් උපන් ඔබට උසස් අධ්‍යාපනයක් සඳහා ප්‍රවේශයක් ගන්න සහ උසස් අධ්‍යාපනයක් සඳහා විදේශයකට යන්න, උසස් අධ්‍යාපනයක් සඳහා මොකක් හෝ පාඨමාලාවකට පාඨමාලාවක් ආරම්භ කරන්න, නැත්නම් පාඨමාලාවක් සඳහා මුදල් බඳින්න, ඒ වගේ අලුත් කර්තව්‍යයකට අතගසන්න සුබම සතිය. මේෂ රැසෙන් උපන් ඔබට ගජකේශරී කියන මහා ප්‍රබල රාජයෝගයක් නැත්තම් මුදුන් මල් කඩක් බඳු රාජයෝගයකින් ඇරමුණු මේ සතිය ඊටාම වාසනාවන්ත සතියක් වෙනවා කියන එක මම වගකීමෙන් යුතුව කියනවා. එහෙනම් මේෂ රැසෙන් උපන් ඔබ මේ සතිය ඊටාමත් සතුටින් සහ කාර්යක්ෂමව ධනාත්මක සිතුවිලි වලින් පොහොසත් වෙලා සතිය ආරම්භ කරන්න. ඔබගේ සතිය ඔබට නිරන්තරයෙන්ම ජයග්‍රහණ රසක් කරා යන්නට හේතු වාසනා උදා වෙනවා. අපි බලමු වෘෂභ රැස ගැන. නවන් මහේ හැඩකාර කෙල්ල සිකුරු තරුව මීන රැසට ගිහිල්ලා බලවත් වෙනවා. මේ බලවත් වීම සමග සිකුරු තරුව බලවත් වෙනවා, උච්ච වෙනවා. උච්ච වෙනවා කියලා කියන්නේ උච්චයි කියලා කියන්නේ ග්‍රහයකට සිටිය යුතු ඉහළම තැන, ඉහළම අවස්ථාව. එතකොට මේ වෘෂභ ලග්නේ ලග්නාධිපති වෙන්නේ මේ හැඩකාර කෙල්ල සිකුරු තරුව. මේ සිකුරු තරුව නවන් මහේ 3 වෙනිදා මීන රසට ගිහිල්ලා උච්ච වෙලා බලවත් වීම තුල යෙදෙනවා ලග්න කීපයකට මාලවී නම් වූ පංචමහා පුරුෂ යෝගය. මේ යෝගයේ වටිනාකම තියෙන්නේ අපේ කලා ශාස්ත්‍රයේ කලා කටයුතු වල නිරත වෙලා ඉන්න අයට ඊ타ත්ම සුබ කාලයක් එළඹෙනවා. හොඳ කලා නිර්මාණ බිහි වෙනවා. කලාකාරයන් කැපී පෙනෙන චරිත බවට පත් වෙනවා. කලාවට දේශාන්තර වලින් ඇගයීම් වලට ලක් වෙන්න හේතු වෙනවා. ඒ වගේ කලාවට ඊ타ත්ම වාසනාවන්ත කල දවසක් යන්න හේතු වෙනවා මේ සිකුරු ග්‍රහයා බලවත් වීමෙන්. එතකොට ලෝකායතනයේ ජ්‍යොතිෂය කියලා එකකුත් තියෙනවා. මේ ලෝකායතනයේ කියන ජ්‍යොතිෂ විද්‍යාව අනුව බලනකොට ශ්‍රී ලංකාවේ කලාවට මේ විදිහට යහපත් කලදසාවක් යනකොට විදේශයන් වල ඉන්නා වූ කලාකාරයන්ට එතරම් හොඳ නැහැ. දැවැන්ත චරිතයක්ගේ විපතක් සිද්ධ වෙන්න පුළුවන්. දැවැන්ත චරිතයක්ගේ විපතක්ද සිද්ධ වෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි රටේ ලෝකෙට අනාවැකි මේ සතිය පෙන්눔 කරන්නේ. එහෙම කියනකොට වෘෂභ රැසියෙන් උපන් ඔබට මේ හැඩකාර සිකුරු තරුව බලවත් වීමත් සමග ආරම්භ වෙන සතිය මල් වැහි වහින සතියක් වෙනවා. සුබ සතියක්. යන එන තැන අන්‍යයන් අතර වෙනදට වැඩිය හොඳ ආකර්ෂණයක්, ඇට්‍රැක්ෂන් එකක් ඇති වෙන, අනාගතය වෙනුවෙන් ගන්නා වූ තීරණ රසක්
ඊ타ත්ම සාර්ථකත්වයක් කරා ගෙන යන්නට පුළුවන් වෙන විශ්වාසවන්තනීය සාරවත් ඵලදායි පියවරවල් කීපයක් ඔබ ගන්නවා මේ සතියේ. ඒ ගැනීම ඔබගේ අනාගතයට ඊටමත් බැබලීමට හේතු වෙන්න පුළුවන්. ඔබ රැකියාවේ උසස් වීමක් කලක් තිස්සේ ලැබෙයි කියලා බලන් සිටියත් හැමදාම ඒ බලාපොරොත්තුව පස්සට තල්ලුණා. නමුත් මේ සතියේ ඔබගේ බලාපොරොත්තුව යම් දුරකට සඵල කර ගැනීමට සුබ ආරංචියක් ලැබෙනවා ඔබගේ රැකියා කරන ස්ථානයේ බොස්ගෙන්. ඒක ඔබට සතුටට හේතු වෙයි. ඒ වගේ විතරක් නෙමෙයි ඔබගේ අතමිට බොහොම සරු වෙනවා. ඔබගේ පොකට්ටුව තර වෙනවා. ඒ නිසා සතුටින් කාලය පිරිතිරි යනවා. ඔබ කලා ශාස්ත්‍රයේ නියැලෙන කෙනෙක් නම් ඔබ තුලින් නොයිකුත් හැඩතල නිර්මාණය වෙනවා. ඔබගේ සුසුමෙන් පවා හැඩ මතුවෙන්න පටන් ගන්නවා. ඒ තුල ඔබට හොඳ නිර්මාණ බිහි කරන්නට අවස්ථාව ලැබෙනවා. ඒ නිර්මාණ අනාගතයේ සම්මාන වලට හේතු වෙන්නට හේතු වෙනවා. ඉතින් එවැනි වාසනාවන්ත සතියක් වෙනවා වෘෂභ රැසට. අපි බලමු ඊළඟට මිථුන රැසට කොහොමද කියලා සතියේ. මිතුරු රැසට මේ සතිය අපි පලාපල ගෙන්නට කලින් සූදානම් වෙන කෙටි විරාමයක් සඳහා යොමු වනට විරාමෙන් අනතුරු අපි මිතුරු රැසට මේ සතියේ පලාපල ගෙන්නට